Hi guys, welcome to my YouTube channel. ඉතින් අද වන්න ස්ටඩිය බ්ලොග් එකක්. ඉතින් මං ඊයේ පාට බ්ලොග් එකක් දැම්මා මම මගේ ස්ටඩි ටේබල් එක මේකෝල් කරා කියලා. ඉතින් ඒකෙන් පස්සේ ඉතින් මං අද අලුතෙන් වැඩ පටන් ගන්න ඕනේ කියලා මොටිවේට් වෙලා මම වැඩ ටික අද පටන් ගත්තා. ඉතින් මුලින්ම මීඩියා සබ්ජෙක්ට් එක තමයි පටන් ගන්න ඕනේ කියලා හිතුවේ. වෙලාව ඉතින් 6:00 පස මගේ මෝනිට එකති අර්ගන වොෂ්දාල කලීන කරලා අද මගේ වැඩ ටික පටන් ගන්න ඔන්න ඉතින් මම ස්ටාර්ට් කරා. ඊට පස්සේ පටන් ගන්න කලින් මම මුලින්ම කරේ මගේ පයිමන්ස් තියනවද කියලා ඒකේ මම හරි අමතර දාගත්ත වැඩ තියෙනවද කියලා චෙක් කරලා ඒ ටික පොඩ්ඩක් ක්ලියර් කරගත්තා. ක්ලියර් කරලා මම මුලින්ම මගේ ඩේ එක ෆ්‍රී කරගත්තා. ඊට පස්සේ මම දැන් එක්සෑම් එකට තියෙන ටයිම් එක පොඩ්ඩක් මෙෂර් කරා මුලින්ම. මෙෂර් කරලා කොච්චර ටයිම් පීරියඩ් එකක් තියෙනවද කියලා බලලා ඒක සබ්ජෙක්ට්ස් තුනෙන් බෙදුවා. බෙදලා එකකට මට ඉන්නේ දවස් 18ක් වගේ. ඉතින් ඔය විදිහට බෙදලා ඒක ඔයා කරන සබ්ජෙක්ට්ස් වල එක්සෑම් ඩේට්ස් අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් මගේ ලයිෆ් එකත් එක්ක තමයි මම මේක ඔයගොල්ලන්ට එක්සැම්පල් එකක් විදිහට කිව්වේ. ඊට පස්සේ මම පේපර්ස් ඒ විදිහට පේපර්ස් වලින් තමයි මම මේ දවස්වල යන්නේ. මොකද තියරි වලින් ගියොත් මට ටිකක් යන්න අමාරුයි. මට හිතන චර ලොකු ටයිම් එකක් නැති නිසා. ඉතින් ඔය විදිහට ඊට පස්සේ මුලින්ම මම මීඩියා සබ්ජෙක්ට් එකෙන් අද ස්ටාර්ට් එක ගත්තා. ඊට පස්සේ පොඩ්ඩක් මම චුට්ටක් අර මගේ මෙමරිස් ටික පොඩ්ඩක් මම රීඩූ කරා. ඒ කියන්නේ මොකද පොඩක් අප්ඩේට් වෙන්න ඕන කියලා හිතුවා. ඉතින් ඒ නිසා ටියුට්ස් ආපහු අරගෙන පොඩක් ඒව නිකන් උඩින් පල්ලෙන් කියවලා කරන්න ඕන කියලා මුලින්ම හිතුවා. මොකද නැත්නම් පේපර්ස් කරද්දී චුට්ටක් අමතක වෙනවා නිසා. ඊට පස්සේ ඔය විදිහට කොහොම හරි පටන්ගෙන පැය 3ක් විතර එකකට කරා. පොඩක් ටික කාලෙකින් අර ස්ටඩි පැත්තට ආපු නිසා ටිකක් අමාරුයි පොඩක් එතන ස්ටේබල් වෙන්න. හැබැයි ඊට පස්සේ පොඩක් ඔය එකේ කන ගමන් ඔහම පොඩක් චුටි ඒ අතරේ මම පොඩි විනාඩි 15 වගේ පුංචි බ්‍රේක්ස් ගත්තා. ඒකද වැඩ කරන අමාරුයි මයින්ඩ් එක රීසෙට් කරගන්න ඕන. ඊට පස්සේ ආස්සෙමන මధుරව ඇවිල්ලා පොඩක් කරදර කරා. මේ දවස්වල වහින එකත් එක්ක ඇත්තටම අද වහින දවසක්. මම දන්නේ නැහැ පර්සනලි මට වහින දවස් වලට නම් ඇත්තටම එහෙම බෝරින් නෑ. මම ආසයි වහින රේනි ඩේස් වලට. ඉතින් මధుරව ටිකක් බලවා හරිනවම මොස්කිටෝ ස්ප්‍රේ කරා. ඉතින් ඒවා අපේ ගෙදර නිතරම ගේනවා. මොකද මේ පැත්තේ ගොඩක් සත්තු තිනා මේ සහ මధుරව ටිකක් වැඩිපුර අපිට ඉන්නවා. ඉතින් අද ඒ නිසා ඉතින් ඔයාලා පැතිවලත් ඉන්න ඒ වගේ එකක් පාවිච්චි කරන්න මොකද ඒක හදාගන්න එපා. මේ දවස්වල වෛරස් ව්‍යාප්තියත් ගොඩක් වැඩි. ඊට පස්සේ මම යතර චුටි බ්‍රේක්ස් වල එක ඒවා කාලා නිතරම වතුර බොනවා. මොකද මයින්ඩ් එක රීසෙට් කරගන්න වගේම අපේ ස්ට්‍රෙස් අඩු කරගන්නත් මම හැමදාම කියනවා වතුර අපිට මතක් කරලා බොන්න විදිහට අපි පුරුදු ඇති කරගන්න ඕනේ. ඒ අතර මට බෝරින් කියලා හිතුණා මම මියුසික් එකක් දාගෙන පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වුණා. ඊට පස්සේ පොඩි ස්නැක්ස් අරගත්තා. ඊට පස්සේ මම නාලා කියලා ආපහු රීසෙට් වෙලා ඊට පස්සේ ඉතින් මගේ ටී ටයිම් එකත් අරගෙන අද දවසේ වැඩ ටික මම කොහොමද කම්ප්ලීට් කරා. ඉතින් අචීව්මන්ට් වලට යන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලා කාලය වෙස්ට් කරන්න ඕන. ඉතින් අදට ගිහින් යන්න බයි බයි. thank you. අහන් හිටියටයි බලන් හිටියටයි.